හයියරනේ ඉතින් ඔයාලා අලසදිවි ගන්නවා මගේ සවෙන් බස්ලොග් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද එක්කවිලා ඉන්නවා සුප්‍රීම බ්ලොග් එකකට තමයි ඉතින් යාළුවනේ මම ආදාව යාළුවනේ ලේලන් කම්පැනි එකට ශ්‍රී ලංකා ශොකලේන් ලේලන් කම්පැනි එකට ඉතින් ඒකේ වෙනම පැත්තකට ආවා යාළුවනේ. ඒ කියන්නේ එතන තෙල් ගහන පැත්තකට ඉතින් කියන්නේ තෙල් තියෙන තැනකට. ඉතින් යාළුවනේ මේ වටේටම බස් ඉඳලා ඉස්සර මේ වටේටම ගෙනත් දාන්න යන්නේ අර කනමනම් මේ වෙච්ච බොයිලර් එහෙම ඇතුලේ කෑලි යනම නම් මේ වෙච්ච බස් ටිකක් ගෙන දාන්න යන්නේ අද එක බස් එකක් අන්න තෙල් නැහැනේ. ඉතින් යන්නේ අපි ආවා මෙන්න මේ පැත්තෙන් එහා පැත්තට යන්නේ ගොඩක් බස් තියෙන්නේ ලේලන් දේවා. ඉතින් යන්නේ අපි හිතුවා අපිටත් බස් එකක් ගන්න ඕනි කියලා. ඉතින් යන්නේ මම්මගේ වෑන් එකේ හයර් දුවලා කොහොම හරි බස් එකක් ගන්න ඕනි කියලා හිතුවා. ඉතින් යන්නේ මම අද ඉලෙන් බස් එකක් ගන්න තමයි. ඉතින් මම හිතුවේ මම බැලුවේ මේ ගමු කියලා මේක කොහොමද නිව් ලේලන් දෙයක්. මේක තමයි ඉතින් යන්නේ මම ගන්න කියලා බැලුවේ. ගණදුරු කරන්න පුළුවන්. දැන් මේ බස් එක ඇතුළේ ගිහින් බලමු. ඔය යන්නේ බස් එක ඇතුළේ කියලා පස්සේ වල බලන්න පුළුවන් මේ චැසියත් උඩයි ඒකේ. චැසිය මෙතන චැසියත් පේනවා ටික. නෑ වගේ නේ ඒක චැසිය පේන හින්දා. ඉතින් යන්නේ මේ එහා පැත්තේ යන බස් එකද? අයියා අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් මේ එහා පැත්තේ තියෙන බස් එක මොකක්ද කියලා? ඕ මල්ලි මේ ඔය බස් එක තමයි ලංකාවට අලුතින්ම ආපු බස් එක. ඒ කියන්නේ ඔකට මේ ඉන්දියාවෙන්ම ගහලා මම රිම් කප් ඔකට දාලා තියෙනවා. ඔක ස්ක්‍රීන් එක පෙන්නුත් මම ස්ක්‍රීන් එක පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. එතන මල්ලි ඔන්න විදිහට තමයි බස් එක තියෙන්නේ. ඊට පස්සේ මේකේ ස්ක්‍රීන් එක හරියට සෝදාගෙන තියන්නේ. අර අපේ කම්පැනි තමයි අර හසංගනාවි කියන නිර්මාණ බස් එකක් තරන් ගියේ මේකෙන් තමයි ඒක අරන් ගියේ. ඉතින් මල්ලි කියන්න දේවල් තියෙනවා මේකේ අපි ඇත්තටම කිව්වොත් මේක මොඩිෆයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ටිකක් මොඩිෆයි කරලා තියෙන පිටිපස්සට අලුතින් බ්‍රේක් ලයිට් දාලා තියෙනවා. ඒක මොඩිෆයි එකක්. ඉතින් මේකේ නම්බරෙත් දාලා තියෙනවා අපි. මේක ND 5134. අතරම කිව්වොත් මේක පේනතු මල්ලි ඇතුළේ මේ බස් එකේ. ඉතින් මේක ඔයාලට කැමැත්තක් කරගන්න යන්න පුළුවන්. මේක ඇතුළේ සම්පූර්ණ මොඩිෆයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කැමති නම් මේ මොඩිෆයි ටික ගලවන්නත් පුළුවන්. ගලවලා තියාගන්නත් පුළුවන් ඔයාලා ගෙදර. මම ගන්න රෙඩිය හොඳයි මේක ගන්න එක. මේක මොකද හොඳයි මේ ලේලන්ඩ් එකත් හොඳයි. හැබැයි මේක ජනෙල් වල එච්චරම වැඩ ගහලා දාන්න නැහැ. ඊට පස්සේ බ්‍රේක් මේක ගලවලා තින්නේ. මේ ඉස්සරහට ගහලා ඉන්නේ උඩක් ගහලා තියෙනවා DC ගේම් එකක්. මේක රිම් කප් උන්නේ ආරක රිම් කප් එකක් දාලා අර ඕන රිම් කප් එකක් ගලවන ටාඩ වස්සල උනන් මේකට එහෙම කරපෙන්නේ නැහැ. ලේලන් විතරයි පුළුවන්. මේකේ මාස 3ක් යනකම් විතර මේ ටයර් පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳයි නේ අල්ලන්නේ. අපි ගිහින් සල්ලි දීලාමු මේකට. ඔයාලා ඉතින් මම සල්ලි දුන්නා. මම ඉතින් සල්ලි දුන්න බස් එකට. ඉතින් අපිට තියෙන දැන් අරන් යන්න තමයි. ඉතින් යන්නේ මේක අරන් යමු අපි. ඉතින් දැන් අපි රිස්ටර් කරන්න කියලා කියන්නේ. බස් එක ඇතුළේ තරවල හැමරම් බලන්නේ. ඉතින් කියන්නේ මම විතරයි ආවේ මේ ගමනේ. යාළුවෙක්වත් ආවේ නැහැ. වහගමු. ඉතින් බස් එක ඊට පස්සේ අරගමු. Yang register
ඉතින් යන්නේ තව අපි දවස් දෙකකින් යමු මෙයා කොහමද ඉන්නේ බලන්න. ඉතින් යන්න අපි අද උදේම ආවා. ඉතින් මෙයා ඉන්න තැනට. ඉතින් බෑදී මේ අපි කලින් මෙතෙන්ට ආවට පස්සේ මේ බස්සේ මෙහෙම නෙවෙයි යන්නේ. පොඩ්ඩක් හැප්පිලා වගේ තිබ්බ ඉස්සරහම පෙන්නන්න කියන මෙතන තියලා අශෝක ලේලන්ඩ් එක අපි ගත්ත වෙනම ගන්නේ. මෙයාගේ ඉස්සරහ කන්නඩියක් දාලා මේකත් හදලා වයිෆර් දෙකකුත් දාලා දෙකක් තුන බෙදලා තිබ්බා. මෙයාගේ කොළඹ 87 පාරේ මේ රෝඩ් බෝඩ් එක ගහලා වල්ලේ බෆර් එකක් ගහලා CDBI එකේ. ඉතින් ඔතන කියන් තියන්නේ අපේ එක්කෙනාගෙන මොනවද කරලා තියෙන්නේ කියලා අනිත් පැත්තෙන් යන්න බැයිද මොනවද මට කි අපේ එක්කෙනාගේ පිටිපස්සේ බෆර් පිටිපස්සේ ඉනිමාක ගහලා තියෙනවා. මේ පැත්තේ දුන්නාගේ කූර ගහලා තියෙනවා. කොඩිය ගහලා තියෙනවා. මේක දාලා තියෙනවා. පස්සෙන් වාල් කරලා තියෙනවා. මෙතන බට්ටික් ගහලා තියෙනවා. තව මෙතන මේක දාලා තියෙනවා. මෙතන මොකක් හරි මේනවා. කන්නඩි දාලා තියෙනවා. සයිඩ් කන්නඩිය. ඇතුළේ වෙනස්කම් කරලා තියන්නේ නැහැ බලමු ඇතුළේ කියලා. ඇතුළේ ස්ක්‍රීන් එක වෙනස් කරලා තියෙනවා. තව ඇතුළේ අතන තිබ්බ නිපාර මේක වෙනස් කරලා තියෙනවා. ඉතින් යන්න අපි බස් එක ගමු. ඉතින් මෙතන පිටිපස්සෙන් යන්න
යන්නේ වාහනකාරය ඇවිල්ලා ඕන මේක අරන් යනවා දැන් අපේ පාටේ ගෑරේජ් එකට තියරන් යනවා හරියන්නේ හෙටේම බලන්න කොහොමද බස් එක තියෙන්නේ කියලා. ඔන්න යන්නේ. හරියන්නේ දැන් පහුව. දැන් යන්නේ අද තමයි බදාදා. යාගෙන නම් සවුද. සවුත් නේ අපෙන් දුන්නේ. අපේ බදාදා එන්න කියන්නේ මම ආවා මෙතන. ආවට පස්සේ මම විතරම කෝල් එකක් දීලා කිව්වා යන්නේ. මම පොඩි වැඩක් වෙලා තියෙනවා කියලා. මෙයා දොරවල් වලට ස්ටිකර් ගහලා ඉදිරි පාට මෙයා ගැන වෙනස් එකකට ස්ටිකර් ඩිසයින් කරගොල්ල ඒ වල හිටියේ. එක පාට මෙයා දොරට ගහන්න හිටියේ ඩිසයින් එක. ඊට පස්සේ කළු පාට මොකක් කරේ අර බස් එකේනේ. අර බස් එකේ අනිත් පැත්ත දොරට ගහන්න හදපු ඩිසයින් එකලු එක. ඩ්‍රයිවර්. ඊට පස්සේ මෙයා අමතකලා ඒක අරන් මේ කියලුවා. ගලවන්න කියන්නේ නැහැ. ආයෙත් මේක ගම් එක හයියට ඇල වෙලා මෙයා වෙනකම් ඉන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා කමක් නැහැ කියලා. දැන් මෙන්න මේ විදිහට තමයි යන්නේ වාහනේ පේන්න තියෙන්නේ. මොනවා පාරේ දැන් ගෑරේජ් එක වහලා තියෙන්නේ. අර පේනවනේ. මේ ඉස්සෙල්ලා මේකේ වෙලෙත් නෑ. අතර තියෙන දොර. ඒක වහලා යන්න ගිහින්. යන්නේ. ඒක තමයි අපිට ගන්න බෑ. අන්න ඒක තමයි. මම කිව්වා රූට් එක 433 කොළඹ කියලා රුහුණු හැන්දියා ගන්නව දාන්න කියලා දැන් හරියන්නේ. ඔන්න අපේ රුහුණු හැන්දියා. ඉතින් යාළුවා අපි බස් එකේ නැගලා යන්න. මේ සැරේ මේකත් වෙනස් කළා. මේ පාඩත් වෙනස් කළා මේ සැරේ. වහලට පොඩි අතරිදීමක් වෙලාද මන්ද. බස් එකේ ඩිසයින් එක ඒක වැරදි. අවුලක් නැහැ නේද? මම අපිට පැත්තේ raya. Será que no se puede negar y será que no te voy a decir nada más. No falta que tinggal ni me atau di dalam bukan vegan. Game, ini ratingnya memang ini tidak game. Dia udah hendak tuh.
Ini yang Columbus City itu.